මට දෙන්න ලෝබයි නුඹ වෙන කාටවත් ආදරෙන් මළඟින් ඉන්න හැමදායිතින් මට දෙන්න ලෝබයි නුඹ වෙන කාටවත් ආදරෙන් මළඟින් ඉන්න හැමදායිතින් ආදරේ මං වින්දා නුඹ නිසා මං වින්දා නුඹ නිසා දෝමන්දා. Hello guys, welcome back to my channel. ඔන්න ඉතින් අද ඔයගොල්ලන්ට ටිකක් වෙනස් vlog එකක් තමයි අරන් යන්නේ. මේ vlog එකේ part දෙකක් වගේ තියෙනවා. පළවෙනි part එකෙන් කොහොමද මල්ලි ඊට පස්සේ අපි පවුලේ කට්ටියත් එක්ක එකතු වෙලා කොහොමද අපේ අම්මගේ බර්ත්ඩේ සෙලිබ්‍රේට් කළේ කියන එකයි. ඊට පස්සේ මමුගේ මේ දවස්වල වැඩ කොහොමද කියන එකයි. ඉතින් ස්පෝර්ට් මීට් තිබුණානේ. පොඩක් කළු වෙලා ඉන්නේ කැම් එකට නම් මන් දන්නේ පේනවද නැද්ද කියන්න. අපි බලමු කොහොමද මම ස්පෝර්ට් දවස් ටික වැඩ කරේ. මොනවාද මම වින් කරලා තියෙන ඉවෙන්ට්ස් වගේ දේවල් අපි මේකෙදි කතා කරමු. ඉතින් ළමයි අපේ අම්මගේ බර්ත්ඩේ එක තිබුණේ පෙබරවාරි 9. ඉතින් මම මේ කාලෙකට පස්සේ තමයි vlog එක නම් වොයිස් කරන්නේ. ඉතින් බර්ත්ඩේ එක තිබුණ හන්ද අපි 8 වෙනිදා හවස මේ කේක් එකක් හදන්න තමයි යන්නේ. ඕනි ඉන්ග්‍රීඩියන්ට්ස් ටික එහෙම ගෙනල්ලා මල්ලිමයි දැන් මේක හදන්න තමයි යන්නේ. ඉතින් මම ඔයගලන්ට කලිනුත් මම හිතන්නේ කේක් හදන විදිහ වීඩියෝස් වලින් ගෙනහල්ලා තියෙනවා. කමන්නේ මම හිතුවා මෙස්සට අලුතෙන් එකතු වුණ අයටත් එක්කම මේකෙත් කේක් එක හදන්නේ කොහොමද කියලා අරගෙන එනවා කියලා. ඉතින් මම මොනවද ඕන ඉන්ග්‍රීඩියන්ට්ස් කියලා මේ වීඩියෝ එකේම ඇඩ් කරන්නම්. ඔයගොල්ලන්ට ඉතින් මේක බලලා වුණත් ඉගෙන ගන්න පුළුවන්. YouTube එකේ ඕන තරම් වීඩියෝස් තියෙනවා. ඉතින් ඒවයිනොත් බලලා ඉගෙන ගන්න. ඇත්තටම මං හරිම කැමති ඔය බේක් කරන වැඩ කරන්න. ඒ කියන්නේ මම හදලා ඒක රහයි කියද්දි කට්ටිය දරන හැංගීම ඒක මාරයි ළමයි. අනික අපේ අම්මා වුණත් මාරම සතුටුයි. අපි දෙන්න අතින් කෑමක් හදලා දෙනකොට කාලා ඒක රහ බලන්න. ඉතින් අපි දෙන්නත් එක්ක අපේ අම්මගේ උපන්දිනේට ඉතින් gift එකක් විදිහට මේක තමයි හැදුවේ. ලස්සනට ආවා. මම මේ අයිසිං කරපු second හරි third හරි අයිසිං කේක් එක. ඉතින් ඒකත් හොඳට ආවා. මේ සැරේ එක නම් perfect. මගේ යාළුවා නම් කාලා රහයි කියලා කිව්වා. ඔයගොල්ලන්ට ඉතින් දෙන්න විදිහක් නැහනේ. කොහොම හරි ළමයි මෙන්න මේ විදිහට තමයි කේක් එක හදන්නේ. ඒ වගේම ඔයගොල්ලන්ට ගොඩාක් තැන්ක්ස් කරන්න ඕනේ 5k සබ්ස්ක්‍රයිබර්ස්ලා ගන්න ගොඩක් උදව් කරාට. ඉතින් මම ඔයගොල්ලන්ට ඒකට මොකක් හරි ස්පෙෂල් වීඩියෝ එකක් අරගෙන එන්නම් අනිවාර්යයෙන්ම. ඒත් මේක නන් නෙවෙයි මොකද මම මේක 5k වෙන්න කලින් රෙකෝඩ් කරපු එකක්. මේක ඔයගොල්ලන්ට දීලා තමයි ඉතින් ඔයගොල්ලන්ට 5k ස්පෙෂල් vlog එක දෙන්න වෙන්නේ. ඇත්තටම ඔයගොල්ලන්ට ගොඩක් thank you. කවුද මේ හොලා? කවුද මේ හොලා? මෙන්න මේ විදිහට තමයි කේක් එක ආවේ. මේක මෙහෙම කෑවත් මාරම රසයි ළමයි. ඊනාට ඉතින් බර්ත්ඩේ කේක් එකක් වුණාම පොඩ්ඩක් අයිසිං කරලා හදන්න ඕනිනේ. ඒක හන්දා අපි මේක අයිසිං කරලා හදමු. දැන් බටර් 150යි. අයිසිං කීයද? 150ක් නේද? 150යි කියලා ගන්න තමයි යන්නේ. කොතර තියෙන 500 නේද? මේකේ 500ක් නේ.
මැදට ගොඩක් අයිසින් දාන්නේ නැහැ. අපේ ගෙදර වැඩි අයිසින් කන්නේ නැති හන්දා. ඒනට එළියට ගොඩක් දාන්න. කොහොම හරි අන්තිමට මෙන්න මේ විදිහට තමයි කේක් එක ආවේ. ඉතින් මේක මීට වඩා ඇත්තටම ලස්සනට පේනවා වගේම මේක ඇත්තටම මාරම රහයි. මං හදපු කේක් වලින් රසම එක තමයි මං හිතන්නේ මේක. කේක් එකත් රහයි, අයිසිං එකත් මාරම රහයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි කේක් එක හදලා ඉවර කරේ මල්ලිමයි. දැන් තියෙන්නේ ඉතින් හෙට උදේට කපලා අපිට මේක සෙලිබ්‍රේට් කරන්න තමයි තියෙන්නේ අපේ අම්මගේ උපන්දිනේ. එහෙනම් ඉතින් බලමුකෝ. කේක් එක හදලා අයිසින් කරලා ඉවරයි. මේක තමයි මං හදපු සාර්ථකම කේක් එක මේ වෙනකොට. වටේ පිටේ තියෙන බඩු ගණන් ගන්න එපා. මම ලස්සනට තියෙනවා. අපි දැන් මේ අරගෙන අපේ අපිට ගහලා බැලුවා වැඩ සෙට්ද බලන්න. එහෙනම් හෙට බලමු. අපි උදේට කේක් එක අපිට සෙලිබ්‍රේට් කරන්න හිටියට අපිට කේක් එක කපන්න බැහැ. කොහොම හරි එදා 9 ඉඳලා තමයි අපි කේක් එක කපලා සෙලිබ්‍රේට් කළේ. Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Auntie. Happy birthday to you. අපි එහෙනම් දැන් යමු මේ දවස්වල මම මොකද කරන්න කියලා බලන්න. මේ දවස්වල ඉතින් අපේ ඉස්කෝලේ ස්පෝර්ට් මීට් තිබුණානේ. ඉතින් අන්නේ ස්පෝර්ට් මීට් එකේ පොඩි ක්ලිප් එකක් තමයි ඔයගොල්ලන්ටත් පෙන්වන්න දැම්මේ. අපි බලමු ස්පෝර්ට් මීට් එක නිසා හම්බෙච්ච දේවල් මොනවාද, මම මොනවාද වින් කරපු ඉවෙන්ට්ස් වගේ දේවල්. ඉතින් මං 404 ෆස්ට් ප්ලේස් එක අපිට හම්බුණා. ඉතින් අපි කට්ටියම මාරම කට්ටක් කෑවා. සමහර අය කියන්නේ කකුල උලුක් වෙලා ඊට පස්සේ මම කකුල බැන්ඩේජ් කරා. අන්තිමට කොහොම හරි 104 දුවලා කොහොම හරි කකුල තුවාලත් කරගෙන තමයි මං ආවේ. ඉතින් මේ දවස් වලට ගෙදර අයගෙන් මාරම සපෝට් එකක්, ඉස්කෝලේ අයගෙන්, යාළුවන්ගෙන් ගොඩක් අයගෙන් මාරම සපෝට් එකක් හම්බෙනවා. ඉතින් මම ඔයගොල්ලන්ට දාලා තියනවා මම මොනවද ඉන් කරපු ඉවෙන්ට් කියලා. ඒ අස අපි චුට්ටක් කතා කරමු. ඒ කියන්නේ තමයි හවුස් මීට් කියලා කියන්නේ ගොඩක් දේවල් හම්බෙන තැනක්නේ. අපිට අලුත් යාළුවෝ, අපි අඳුනගත නැති දක්ෂතා ගොඩාක් දේවල්. මේ සැරේ මෙන්න මේ විදිහට තමයි මට ප්ලේසස් වගේ දේවල් හම්බුනේ. ඉතින් මේ සැරේ සර්ටිෆිකේට්ස් ගොඩක් තියෙනවා. මම හරිම සතුටුයි. ඒ කියන්නේ අර ඉගෙනීමෙන් පොඩ්ඩක් එහාට ගිහිල්ලා කට්ටියක් එක්ක වැඩ කරන විදිහ, ඊට පස්සේ එතන සංවිධානය වෙන කරගන්න විදිහ, එතන හැදෙන බොන්ඩ් එක, එතන හම්බෙන අලුත් යාළුවෝ, ඊට පස්සේ කොහොමද මේවන් ජයග්‍රහණය කරන්නේ, අපිට ප්‍රැක්ටිස් කරන විදිහ, ක්‍රීඩාවක් කරන විදිහ, මේ වගේ ගොඩාක් දේවල් ඉතින් අපිට හවුස් මීට් එකකින් ඉගෙන ගන්න පුළුවන්. ඇත්තටම ඉස්කෝලේ කාලේ ඉස්කෝලේ කාලෙත් ලස්සනම දවස් ටිකක් තමයි හවුස් මීට් කියලා කියන්නේ. සමහර අය නම් ගෙදරට වෙලා ඉන්නවා. මම දන්නේ නැහැ ඇත්තටම ඇයි කියන්න. අඩුම වතුරයක් අදින්න ටියර් කරලා තමන්ගේ හවුස් එකට ලකුණක් ඇති දැනෙන හැඟීම ඇත්තටම කියලා නම කරන්න බෑ මට නම්. ඉතින් ඒක ඉතින් කෙනෙකුගේ මේකනේ. මට ඒකට මුකුත් කියන්නත් බෑ. කොහොම හරි මම නම් ජීවිතේ කියන්නේ මේ ඉස්කෝලේ කාලේ කැමතිම කාලයක් තමයි හවුස් මීට් කියලා කියන්නේ. ඉතින් ඔයගොල්ලන්ටත් තියෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ආයේ වගේ කාලයක් ඉස්කෝලේ ගිහිල්ලා ඉවරනට පස්සේ නෑනේ. ස්පෝර්ට් කරන්න වුණා. ඒ කට්ටිය හම්බෙන විදිහ. ඒ කියන්නේ මාරම බොන්ඩයක් හැදෙනවා. අපි පාඩම් වැඩවලට හිර වෙලා ඉන්නවට වඩා ඒකෙන් පොඩ්ඩක් මිදිලා
ඒ කොහොමද ඒ වැඩ ටික කරගන්නේ, ස්ටඩීස් බැලන්ස් කරගන්නේ කොහොමද, මේ හැම දෙයක්ම ඉගෙන ගන්න පුළුවන්. අනේ ඇත්තටම මගේ ෆේවරිට් ෆුට්බෝල් කියලා ඔයගොල්ලෝ දන්නවනේ. මං ප්‍රැක්ටිස් ගිහලා දාපු අවස්වල වීඩියෝස් උමත් කරලා තියෙනවානේ. ඉතින් මං හිතනවා ඔයගලන්ට මේ වීඩියෝ ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඒ ජීවිතයට එන අවස්ථාව මග අරගන්න එපා. ඒක හරිම ලස්සන අත්දැකීමක්.